වෙල්කම් කියලා පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට ඔයාලව. ඔයා කවදාවත් ලොකු මූණක් තියෙන, ලස්සන පාට තියෙන, මිනිස්සුන්ට වාසනාව ගේනවා කියන මාළුවෙක් දැකලා තියෙනවද? අපි අද කතා කරන්න යන්නේ Aquarian World එකේ ගොඩක් ප්‍රසිද්ධ මොස්ටර් මාළුවෙක් ගැන. ඒ තමයි flower horn fish. මෙයාලා ලස්සනට විතරක් නෙමෙයි, ගොඩක් බුද්ධිමත් ස්පෙෂල් මාළුවෙක්. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලට ෆ්ලවර් හෝන් ගැන හැම දෙයක්ම දැනගන්න පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අද අපි ෆ්ලවර් හෝන් ෆිෂ් ලගේ ආරම්භය, මෙයාලාගේ කෑම වර්ග, වර්ධනය, ආයු කාලය, ටෑන් සෙටප් එක වගේ ප්‍රධාන කරුණු ගැන කතා කරනවා. මුලින්ම මෙයාලා ගැන පොඩි හැඳින්වීමක් කරනවා නම් මෙයාලා ස්වභාවික මාළුවෙක් නෙමෙයි. මෙයා හයිබ්‍රිඩ් මාළුවෙක්. ඒ කියන්නේ වෙන වෙන වර්ගවල මාළු කිහිපයක් ක්‍රොස් බීඩින් කරලා හදපු මාළු විශේෂයක් තමයි මෙයාලා. මෙයාව මුලින්ම හදලා තියෙන්නේ මැලේසියා සහ තායිලන්ඩ් වගේ රටවල් වල. 1990 ගණන් වලදී බ්‍රීඩින් කරලා ලස්සන කලර් සහ බිග් හබ් එක ඩිවලොප් කරලා තියෙනවා. මෙයාලා ආසියාතික රටවල් වල වාසනාවන්ත මාළුවෙක් කියලා හඳුන්වනවා. හේතුව තමයි මෙයාලාගේ බොඩි එකේ තියෙන පැටර්න් අකුරු වගේ දිස්සෙන නිසා. මෙයාලාගේ විශේෂ ලක්ෂණයක් තමයි එයාගේ කොක් එක කියන බිග් හම්ප් එක. ඒ කියන්නේ මුහුණේ ඉහළින් තියෙන ලොකු බෝලේ වගේ එක. මේ හම්ප් එකේ ප්‍රමාණය හා කලර්ස් අනුව මෙයාලාගේ වටිනාකම වැඩි වෙනවා. ඒ වගේම මෙයාලාගේ කලර්ස් හා ක්වොලිටි එක අනුව මිල ඉහළ යනවා. ලංකාවේ බ්‍රීඩින් කරලා හදපු මෙයාලාගේ පැටවුනුත් ඉන්නවා. එයාලා නම් රුපියල් 18 වගේත් ගන්න පුළුවන්. හොඳ ක්වොලිටි ෆ්ලවර් හෝන් කෙනෙක් නම් රුපියල් 20000න් උඩ වගේ යනවා. ලක්ෂ ගණන් වලටත් මෙයාලා විකිනෙනවා. මෙයාලාගේ පිරිමි සත්තු ගෑනු සත්තුන්ට වඩා කලර් එකෙන් වැඩි. මෙයාලාගේ උපරිම වර්ධනය අගල් 12ක් 16ක් වගේ ලොකු වෙනවා. ආයු කාලය අවුරුදු 8ක් 10ක් වගේ වෙනවා. හොඳ ආහාර හා හොඳ නඩත්තුවකින් හැදුනොත් ආයු කාලය හා වර්ධනය තව ටිකක් වැඩි කරගන්න පුළුවන්. මෙයාලාගේ හැසිරීම් රටාව ගැන කියනවා නම් අයිතිකාරයා හඳුනා ගැනීමට පුළුවන්. ඒ වගේම ටෑග් එක ෆලෝ කරනවා. කෑම ඉල්ලලා ටෑග් එකේ ග්ලාස් එකට කොටනවා. ටිකක් ඇක්ටිව්. ඒ වගේම මෙයාලා එක්ක අපිට සෙල්ලම් කරන්නත් පුළුවන්. ටෑග් එකේ ග්ලාස් එක ළඟට ඇකිල්ල හරි කොටු කෑල්ලක් හරි ලන් කරාම එහාට මෙහාට කරාම මෙයාලා ඒක පස්සෙන් එනවා. ඒ වගේ කෙනෙක් හදනවා නම් කම්මැලි වෙලාට මෙයා එක සෙල්ලම් කරලා විනෝද වෙන්නත් පුළුවන්. ඒත් මෙයා අනිත් මාළුන්ට ඇටැක් කරනවා. ඒක නිසා මෙයාලා වෙන මාළුත් එක්ක හදන්න අමාරුයි. ඒක නිසා හොඳම දේ තමයි මෙයාලව තනි කරලා හදන එක. ඒක මේ මාළුවටත් හොඳයි, ඔයාලටත් හොඳයි. නැත්තම් වෙන අය එක්ක රණ්ඩු වෙලා මෙයාට තුවාල වෙන්න පුළුවන්. එහෙම වුණොත් එයා සනීප වෙන්න ගොඩක් කල් යනවා. ඊළඟට මෙයාලාගේ ටෑන් සෙටප් එක ගැන කියනවා නම් හොඳින් වර්ධනය වුණ ෆ්ලවර් හෝන් මාළුවෙක්ට අඩුම අඩි 3ක් වගේ දිග ලීටර් 150ක 200ක ටැංකියක්වත් ඕනි. මොකද මෙයාලා හොඳ ඇක්ටිව් මාළු වර්ගයක්. නිතරම එහෙට මෙහෙට පීනලා ඉන්න මෙයාලා කැමතියි. ඒ වගේම මෙයාලාගේ වර්ධනයටත් ඒක හොඳයි. ඒ වගේම හොඳ ෆිල්ටර් සිස්ටම් එකක් තියෙන්න ඕනි. මොකද ටෑන්ක් එකේ වතුර අවුල් වුණොත් මෙයාලා ඉක්මනට ලෙඩ වෙන්න බලනවා. ඒක නිසා හොඳ ෆිල්ටර් සිස්ටම් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනි. එහෙම නැත්නම් නිතර වතුර මාරු කරන එක ඔයාලටත් කරදරයි. මෙයාලාගේ වතුරේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 26ත් 30ත් අතර තියාගන්න ඕනි. ඒ වගේම ටැංකියේ අඩියට මොකුත් නොදා තියෙනවා නම් වඩා හොඳයි. මොකද මෙයා එහෙම මොනා හරි තිබ්බොත් ඒවා හාරන්න යනවා. ඒකෙන් මාළුවට තුවාල වෙන්න පුළුවන්. ටැංකියත් අපිරිසිදු වෙනවා. තව ඔය ලස්සනට දාන මුල් වර්ග, ලී වර්ගත් නොදා ටැංකියේ හිස්ව තියෙන එක වඩාත් හොඳයි. මොකද මෙයා ගොඩක් දගලන මාළුවෙක් නිසා ඕවගේ වැදිලා මෙයාට තුවාල වෙන්න පුළුවන්. ඒ වගේම මෙයාගේ වතුරේ pH අගය 6.5ත් 7.5ත් අතර තියෙන්න ඕනි. ඒක නිසා අනිවාර්යෙන් සතියකට සැරයක් වතුර මාරු කරන්න ඕනි.
වතුර මාරු කරද්දි ටැංකිය හොඳට සුද්ධ කරලා ෆිල්ටර් සිස්ටම් එකත් හොඳට සුද්ධ කරලා වතුර මාරු කරන්න. තව වැදගත් දෙයක් තමයි ටැංකිය උඩ වහන්න ඕනි. මොකද මෙයාලා සමහර වෙලාවට කලබල වුණාම හරි ටැංකියෙන් එළියට මොනවා හරි දැක්කොත් හරි මෙයා අනිවාර්යෙන් ටැංකියෙන් එළියට පනිනවා. ඊළඟ මෙයාගේ කෑම වර්ග ගැන කතා කරද්දී මෙයාට අනිත් මොන්ස්ටර් මාළුන්ට වගේ නෝමල් පැලට් හරියන්නේ නැහැ. මස් හරි මාළු හරි නිතරම දෙන එක හොඳ නැහැ. ඒක නිසා මෙයාලාට විශේෂයෙන්ම හදපු ෆ්ලවර් හෝන් හයි ක්වොලිටි පැලට් වර්ග තියෙනවා. ඇක්වේරියම් ෂොප් වල ගන්න ප්‍රධාන ආහාරයේ විදියට අනිවාර්යෙන් ඒව විතරයි දෙන්න කටයුතු කරන්න ඕනි. නැත්තම් මෙයාලා ලෙඩ වෙන්න පුළුවන්. කෑම දෙද්දි වැඩියෙන් දෙන්න එපා. දවසට දෙපාරක් වගේ විනාඩි 5ක් 10ක් ඇතුළත කාලා ඉවර කරන්න පුළුවන් තරමට දෙන්න. නැත්තම් මෙයාලට ඕවර් ෆිට් වෙනවා. ඒ වගේම වතුර වල ඇමෝනියා මට්ටමත් ඉහළ යනවා. ඊට අමතරව ඉදලා හිටලා පොඩි මාළු අරන් සුද්ධ කරලා හොදට පොඩියට කපලා දෙන්න පුළුවන්. ලයිව් ෆිට් කරන්නත් පුළුවන් සතියකට සැරයක් වගේ. හයි ප්‍රෝටීන් පැලට් දුන්නම මෙයාලාව ඉක්මනින් වර්ධනය කරගන්න පුළුවන්. ඊට අමතරව සයිස් එක හා ආයු කාලය වැඩි කරගන්නත් පුළුවන්. විශේෂයෙන්ම කියන්න දෙයක් තියෙනවා. ෆ්ලවර් හෝන් කියන්නේ මිලෙන් අධික ගොඩක් ලොකු නඩත්තුවක් වියදමක් යන ටැංකියක් ඕනි. අනිත් මාළුත් එක්ක එකට හදන්න බැරි මාළු වර්ගයක්. ඒක නිසා මෙයාව නඩත්තු කරන්න පුළුවන් නම් විතරක් ගන්න. මොකද කියනවා නම් නෝමල් පැලට් දුන්නොත් මෙයාව ලෙඩ වෙනවා. ඒ වගේම ටැංකිය හරියට සුද්ධ නොකර තියාගත්තත් ලෙඩ වෙනවා. ඒක නිසා හරියට නඩත්තු කරන්න පුළුවන් නම් විතරක් හදන්න. නැත්තම් ලෙඩ වෙලා මැරෙන්න පුළුවන්. ඒක ඔයාලටත් ලොකු පාඩුවක්. මොකද ලොකු ගාණක් දීලා අරගෙන මැරුණොත් ඒ වගේම ඒ මාළුවත් පව්. ෆ්ලවර් හෝන් මාළු ගැන ප්‍රධාන වශයෙන් කතා කරන්න තියෙන්නේ මේ විස්තර ටික තමයි. මට මගහැරුණ මොනවා හරි තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න යන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ඕල් දාලා තියාගන්න. එහෙනම් අදට ගිහින් එන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.